පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා හත්මුතු පරම්පරාවක් සතුටු කරව මේ ලෝකේ ඉපදිච්ච අය සත්පුරුෂයන්ගේ ආශ්‍රය නොලැබුවොත් මරණින් මත්තේ නිරේ. හත්මුතු පරපුරා සතුටු කරවාපු අය කවුද පින්නතුනි? මවගේ පාර්ශවයත් පියාගේ පාර්ශවයත් මෙන්න මේ අය කොයි තරම් සතුටට පත් වෙනවද? තමන්ගේ දුවෙක් අම්ම කෙනෙක් වෙන්න යනවා කියනකොට, තමන්ගේ පුතෙක් තාත්තා කෙනෙක් වෙන්න වාසනාව ලැබනවා කියනකොට ඒක වුන්ට පුදුමාකාර සතුටක්. එතකොට දරුවා බිහි කරන්න ඉන්න කාන්තාවගේ පාර්ශවයේ මව්පිය දූදරු මුණුබුරු මිනිබිරිය සියලු දෙනාම පුදුම විදිහට සතුටට පත් වෙනවා. තමන්ගේ කෙනා අම්මා කෙනෙක් වෙන නිසා. ඒ වගේම ඇගේ ස්වාමියාගේ පැත්තේ අය බොහෝම සතුටට පත් වෙනවා මගේ පුතා තාත්තා කෙනෙක් වෙන්න යනවා කියලා. එතකොට තාත්තගේ පැත්තේ ඥාතියෝයි අම්මගේ පැත්තේ ඥාතියෝයි සියලු දෙනාම සතුටින් බලාගෙන ඉන්නේ මේ දරුවා ඉපදෙනකන්. ඔවුන්ගේ සතුටු කඳුළු මැද්දෙන් මේ ලෝකේ එළිය බලන මේ දරුවට කල්යාණ මිත්‍රයෝ හම්බුනේ නැත්තම් ඔහුත් යන්නේ නිරේට. ඒකයි සඳහන් කළේ හත්මුතු පරපුරක් සතුටු කර ඉපදිච්ච අය කල්යාණ මිත්‍රයෝ මුණ ගැහුනේ නැත්තම් නිරේට පාර හදා ගන්නවා කියලා. එතකොට කල්යාණ මිත්‍රයෝ මුණ ගැහුනේ නැත්තම් කවුද කල්යාණ මිත්‍රයෝ? මේ ලෝකේ කල්යාණ මිත්‍රයෝ නැතුව නෙමෙයි. මේ ලෝකේ කල්යාණ මිත්‍රයෝ ඕන තරම් ඉන්නවා. නමුත් මුණ ගැහෙන්නේ බොහොම අඩුයි. එතකොට මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය නැති නිසා මේ ලෝකේ ඉපදිච්ච අය යන්නේ නිරේගාමී තත්ත්වයට. එතකොට පින්නතුනි මේ කල්යාණ මිත්‍රයාගේ ඇසුර කෙනෙක් සුගතියට යවන්න කොයිතරම් වටිනවද? මේ ලෝකේ හොඳම කල්යාණ මිත්‍රයා භාග්‍යතුන් වහන්සේ. මේ ලෝකේ පහළ වෙච්ච ඊළඟ කල්යාණ මිත්‍රයා මහරහතන් වහන්සේලා. අලුතෙන් ඉපදුන බිලිඳෙකුට හම්බ වෙන කල්යාණ මිත්‍රයෝ කියලා කියන්නේ තමන්ගේ මව්පියෝ. එතකොට මේ මව්පියෝ පුංචි කාලේ ඉඳලම තමන්ගේ දරුවන් පවෙන් වැළැක්වීමේ ක්‍රියාමාර්ගයක යෙදෙන්නම වෙනවා. ඇයි අපේ භාග්‍යතුන් වහන්සේ මව්පියන්ගෙන් දරුවන්ට ඉෂ්ට විය යුතු යුතුයකම් පහක් දේශනා කළා. පාපා නිවාරෙන්ති, කල්යාණී නිවේසෙන්ති, සිප්පං සික්ඛාපෙන්ති. පවෙන් වළක්වන්න ඕනේ. කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරට යොමු කරන්න ඕනේ. ශිල්ප ශාස්ත්‍ර උගන්වන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ මේ කාරණා ටික මව්පියන්ගේ යුතුයකම් හැටියට පැහැදිලි කරනකොට තවත් කාරණා දෙකක් දේශනා කළා. තමන් සන්තක දායාද දරුවන්ට බෙදලා දෙන්න ඕනේ. සුදුසු කාලයේ සුදුසු තැන්වලින් ආවාහ විවාහ කටයුතු කරලා දෙන්න ඕනේ. මේ තමයි මව්පියන්ගේ යුතුයකම් ටික. නමුත් පින්නතුනි වර්තමානයේ ගැන කල්පනා කරලා බලහම මේ යුතුයකම් සම්පූර්ණ කරන මව්පියෝ කොහෙද ඉන්නේ කියන කාරණාව වෙනම හොයන්න වෙනවා.
පාපා නිවාරෙන්ති. තමන්ගේ දරුවා පවෙන් වළක්වන්න. ඒ පින්නතුනි දරුවා පවෙන් වළක්වන්න කියලා කීවි. අකුසලයෙන් ඈත් කරන්න කියලා කීවි. නිරයෙන් නිදහස් කරන්න කියලා. පුංචි කාලේ ඉඳලා පව ගැන කියලා දෙන්න ඕනේ. පවේ ආදීනව කියලා දෙන්න ඕනේ. කොච්චර සසරට ඒක බලපානවද? මේ ඔක්කොම කියලා දෙන්න ඕනේ. ආන් එහෙම කියලා දීලා මනාව දරුවෝ පාපයෙන් ඈත් කරගත්ත දවසට මව්පියෝ දරුවෝ වෙනුවෙන් කරන්න තියෙන ලොකුම යුතුයකම කරපු අය බවට පත් වෙනවා. ලොකුම යුතුයකම් වලින් එකක් කරපු අය බවට පත් වෙනවා. එයින් හැම වෙලාවෙම තමන්ගේ දරුවා පාපයෙන් ඈත් කරන්න ඕනේ. ඒ දරුවට ඒක කියලා දෙන්න ඕනේ. මේ පාපේ ආදීනවේ මොකක්ද? මෙහෙම කරාම සංසාරේ පුරාවට ඔබට මොකද වෙන්නේ? මේ කරුණ දක්ව සැබෑ ස්වභාවය, නිරය ලෝකවල ස්වභාවය පැහැදිලි කරලා දෙමින් පාපයට බය ඇති කරවන්න ඕනේ. එතකොට ඒ අය පව් කරන්නේ නැතුව යනවා. කල්යාණී නිවේසින්ති. කල්යාණ මිත්‍රයන් ඇසුරු කරවන්න ඕනේ. මොකක්ද මේ කල්යාණ මිත්‍ර ඇසුර? පින්නතුනි කල්යාණ මිත්‍රයා කවදාවත් නිරයට පාර කියන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඒ කල්යාණ මිත්‍රයෝ මේ ශාසනය ඇතුළෙත් ඉන්නවා. එවන් වූ කල්යාණ මිත්‍රයෝ මේ ශාසනයෙන් එළියෙත් ඉන්නවා. කල්යාණ මිත්‍රයන් ඇසුරයි ඔවුන්ට දෙන්න ඕනේ. කල්යාණ මිත්‍රයා හැම වෙලාවෙම වරදින් මුදවනවා. වරදින් මුදවනවා කියලා කියන්නේ සතර අපායෙන් මුදවනවා කියන එකයි. භාග්‍යතුන් වහන්සේ තවත් පැහැදිලි කරා ධම්මපද පාළියේ ඇසුරට කෙනෙක් තෝරගන්නවා නම් හැම වෙලාවකම තමන්ට වඩා ගුණධර්ම වලින් උසස් කෙනෙක්ම තෝරාගත යුතුයි. එහෙම කෙනෙක් හම්බ වෙන්නෙම නැත්තම් තමන් හා සමාන ගුණධරණ කෙනෙක් තෝරාගත යුතුයි. එහෙම කෙනෙකුත් හම්බ වුණේ නැත්තම් එකලාව හුදකලාවේ ජීවත් වෙන්න කියලායි දේශනා කරන්නේ. ඒ හුදකලාවේ ජීවත් වෙන්න කියලා කියන්නේ පාප මිත්‍රයාගේ ඇසුරට වැටුනොත් විනාශයක්ම මිස යහපතක් නොවන නිසා. එතකොට වර්තමානයේ දරුවන් ඇසුරු නිසුරු කරන්නේ කවුද කියන කාරණාව හොයන්න බලන්න මව්පියෝ ඉඩ ප්‍රස්තාවක් වෙන් කරගන්නේ නැහැ. ඒ නිසා මේ අය ඇසුරු කරන්නේ කවුද? කවුරු එක්කද කොහෙද යන්නේ? මේ සියලු දේවල් හොයලා බලන්න ඕනේ. ආන් එහෙම හෙව්වේ නැති නිසා තමයි වයස අවුරුදු 14 15 වෙනකොටත් ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව රටේ අනාගතේ බාර ගන්න ඉන්න අය, රටේ ජීවනාලිය බවට පත් වෙන්න ඉන්න අය මද්ද්‍රව්‍ය වලින් විකෘති වෙලා. අන්න ඒ නිසා බොහෝ අය බොහෝ තැන්වල චෝදනා කරනවා, මැසිවිලි නගනවා, ලාබාලාවදී ඉඳලා වැරදි ප්‍රතිපදාවන්ට ඇබ්බැහි වෙලා. නමුත් ඒකෙන් දැන් ගොඩ ගන්න අමාරුයි. ඒකෙන් මුදව ගන්න දැන් බොහොම අමාරුයි. ඒ සඳහා විශාල වෙහෙසක් මහන්සියක් දරන්න සිද්ධ වෙනවා. නමුත් කල්යාණ මිත්‍රයෙකුගේ ඇසුර ලැබලා දුන්නේ නැති නිසා මොනතරම් අකුසල් කන්දරාවක් මේ වෙනකොට ජීවිතයට එකතු කරගෙනද? පින්නතුනි භාග්‍යතුන් වහන්සේ ආලන්දාවේ වැඩ ඉන්න කාලේ අසිබන්ධක පුත්‍ර ගාමිණීට තමයි මේ දේශනාව භාග්‍යතුන් වහන්සේ කළේ. මේ ගාමිණී ජීවත් වෙන්නේ පච්චා භූමියේ. ඒ කියන්නේ බටහිර ප්‍රදේශයේ.
මේ බටහිර ප්‍රදේශයේ ඉන්නවා බ්‍රාහ්මණවරු. ඒ බ්‍රාහ්මණවරු කරන කටයුතු දිහා දැක්කහම ගාමිණීට හරි සැකයි. ඔවුන්ගේ කටයුතුත් සැකයි, ඔවුන් කියන දේවලුත් සැකයි. එහෙම කීවේ මේ අය කියන කරන දේවල් හරියටම හරිද කියන කාරණාව සැකයි. මොනවද එතකොට සැක කරන්න තියෙන්නේ? මේ බ්‍රාහ්මණවරු දවසකට දෙපාරක් සීතල වතුරෙන් නානවා. ඒ නානිකේ අරමුණ තමයි කුණු ඉවත් කරගන්න, පිරිසිදු වෙන්න, හොඳ අය වෙන්න. අරමුණ හොඳයි. නමුත් සම්මාදිට්ඨිය නැහැ. මෙහෙම නාන බ්‍රාහ්මණවරු මේ නෙළුම් මල්, මානෙල් මල් මේ වගේ දේවල් වලින් මාල හදාගෙන, සේවාල මාලිකා කියලා සඳහන් කරනවා දියසෙවල්. මේ වගේ මාල හදාගෙන මේ අය නානවා. නාලා ගොඩ වුණාට පස්සේ මිනිස්සු මේ බ්‍රාහ්මණවරු ළඟට ගිහිල්ලා ආරාධනාවල් කරනවා. මොකටද ආරාධනා කරන්නේ? අනේ ස්වාමීනි, අපේ අම්මා මරණයටපත් වෙලා, අපේ තාත්තා මරණයටපත් වෙලා, ඒ වගේම දුව පුතා ඥාතිවරු මරණයටපත් වෙලා, ඒ අයට පරලොවින් සංග්‍රහයක් කරන්න ඕනේ. පිම්පෙත් අනුමෝදන් කරන්න ඕනේ. ආන්ගේ සඳහා අපිට උදව් කරන්න කියලා. බ්‍රාහ්මණවරු ඒකට සූදානම් වෙලා ඉන්නේ. මේ බ්‍රාහ්මණවරුන්ට අනුව මේ මිනිස්සු විශාල ගිනි ගොඩවල් දල්වලා ධාන්‍ය සහ වටිනා තෙල් වර්ග ගෙනල්ලා ඒ තැන්වල තැන්පත් කරලා තමයි මේ ආරාධනාව කරන්නේ. මේ බ්‍රාහ්මණවරු එතෙන්ට ඇවිල්ලා අර ධාන්‍ය ගොඩවල් වලින් ධාන්‍ය අරගෙන ගින්නට දානවා. ඒ ධාන්‍ය දුන් දදා පිලිස්සෙනකොට ස්තෝත්‍ර ගායනා කර කර මේ ගිනි ගොඩ වටේට ප්‍රදක්ෂිනා කරනවා. නැවත නැවතත් ධාන්‍ය දානවා, පුලුස්සනවා, ස්තෝත්‍ර කියනවා, ප්‍රදක්ෂිනා කරනවා. ඒ වගේම වටිනා තෙල් වර්ග, තල තෙල්, ගිතෙල්, මීතෙල් මේ වගේ තෙල් වර්ගත් ගින්නට දානවා. නැවත ස්තෝත්‍ර කියනවා. සෑහෙන වෙලාවක් ධාන්‍ය තෙල් දවලා අර පිරිසට කතා කරලා කියනවා දැන් හරි. ඔබේ මරණයට පත්වෙච්ච ඥාතියා දැන් බඹලව ගියා. එහෙම සඳහන් කරනවා. නමුත් නැවතත් වුන් ඊටාම වයෝවෘද්ධ තත්ත්වයේ මරණාසන්න වෙලා ඉන්න වැඩිහිටියන් ඉන්න ගෙවල් වලට ගිහිල්ලා ඒ වයෝවෘද්ධ තත්ත්වයේ ඉන්න පුද්ගලයාගේ යහන වටේට ප්‍රදක්ෂිනා කර කර ස්තෝත්‍ර කියනවා. සෑහෙන වෙලාවක් ස්තෝත්‍ර කියලා ගෙදර අයට කියනවා දැන් බය වෙන්න දෙයක් නැහැ. මේ ඥාතියා මරණයට පත් වෙනවත් එක්කම මොහු බඹලව උපදිනවා කියලා. මේ මිනිස්සුන්ට හරීම සතුටුයි. මේ බ්‍රාහ්මණයෝ කියන දේ හරියටම විශ්වාසයි. ඒ අය විශ්වාස කළාට ගාමිණී විශ්වාස කරන්නේ නැහැ. ගාමිණී කල්පනා කරනවා කාගෙන්ද මම මේක අහන්නේ? කවුද මට නිවැරදි පිළිතුරක් දෙන්නේ? පින්නතුනි, ගාමිණීට මතක් වෙනවා බුදුරජාණන් වහන්සේ. ඒ නිසා ගාමිණී තීරණය කරනවා මේ කාරණාව ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහන්න. අපේ බුදුරජාණන් වහන්සේ ගාමිණී භාග්‍යතුන් වහන්සේව හොයාගෙන එන වෙලාවේ වැඩ ඉන්නේ නාලන්දාවේ තියෙන පාවාරික කියන අඹුවෙනේ. ගාමිණීට අඹුවෙනේදී භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙනවා.
ගාමිණී ආගිය තොරතුරු ටික සතුටු සාමීචියේ කතා බස් කළා. ඒ කතාවෙන් පස්සේ ගාමිණී බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම ආවේ මෙන්න මේ වාගේ කාරණාවක් නිසා. ස්වාමීනි මම ජීවත් වෙන ප්‍රදේශයේ බ්‍රාහ්මණවරු දවසකට දෙපාරක් සීතල වතුරෙන් නාලා ගොඩට ආවට පස්සේ මිනිස්සුන්ගේ ඉල්ලීමට අනුව මේ ධාන්‍ය දවමින් වටිනා තෙල් වර්ග ගින්නින් පුලුස්සමින් ඒ මිනිස්සුන්ගේ මියගිය ඥාතීන්ට පින් දෙනවා. මේක බ්‍රාහ්මණවරු නිසා මේ මිනිස්සු ඉගෙන ගත්ත ක්‍රමයක්. එහෙම පින් අනුමෝදන් කරලා ස්වාමීනි මේ බ්‍රාහ්මණවරු සඳහන් කරනවා අන්න ඔබේ ඥාතියා බඹලව ගියා කියලා. ස්වාමීනි එහෙම වෙන්න පුළුවන්ද? අනික මියගිය කෙනෙක් බඹලෝ යවන්න සුගතියට යවන්න මේ බ්‍රාහ්මණවරුන්ට පුළුවන්ද? ස්වාමීනි මට නම් ඒක සැකයි. මම දන්නවා බුදුරජාණන් වහන්සේට පුළුවන් නිරයට යන්න ඉන්න කෙනෙක් සුගතියට යවන්න. പ്രേත ලෝකයේ උපදින්න ඉන්න කෙනෙක් සුගතියට යවන්න. ඒක බුදුරජාණන් වහන්සේට කරන්න පුළුවන් බව මම දන්නවා. නමුත් මේ බ්‍රාහ්මණයන්ටත් ඒක කරන්න පුළුවන්ද කියන කාරණාව මට නම් සැකයි. ආන් ඒක අහගෙන යන්නයි මම ආවේ කියලා. අපේ බුදුරජාණන් වහන්සේ ගාමිණීගේ ප්‍රශ්නෙට උත්තරයක් නොදී ගාමිණීට කියනවා හොඳයි ගාමිණී මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබට පුළුවන් නම් පුළුවන් විදිහට මට උත්තරයක් දෙන්න. ගාමිණී කියනවා එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ ගාමිණීගෙන් අහනවා ගාමිණී යම් කෙනෙක් මේ ලෝකේ ජීවත් වෙලා ඉන්න කාලේ මොන වගේ ජීවිතයක්ද ගත කරේ? සමහර කෙනෙක් පස්පව් වලින් පිරිච්ච ජීවිත ගත කරන අය. සමහර කෙනෙක් ගුණධර්ම වඩාගෙන ජීවත් වුණ අය. ගාමිණී මං ඔබෙන් මෙහෙම ඇහුවොත් කිසියම් පිරිසක් එකතු වෙලා කළු ගලක් පෙරලගෙන ඇවිල්ලා ලිඳකට දානවා. වතුර වලකට දානවා. ඊට පස්සේ මේ පිරිස ස්තෝත්‍ර කිය ඒ ලිඳ වටේ ප්‍රදක්ෂිනා කරනවා. බැඳගෙන ස්තෝත්‍ර කියා ලිඳ වටේ ප්‍රදක්ෂිනා කරලා මේ පිරිස අර කළු ගලට කතා කරනවා. අනේ කළු ගල ගොඩට එන්න කියලා. ගාමිණී කළු ගල ගොඩ එනවද කියලා ඇහුවා. ගාමිණී කියනවා නෑ ස්වාමීනි. කළු ගල යටට ඇදෙන ස්වභාවයෙන් යුක්තයි. කළු ගල ගොඩ එන්නේ නෑ කියලා. ඊළඟට මේ මිනිස්සු මේ කළු ගලට කියනවා ගොඩට එන්න බැරි නම් අපිට පෙනෙමින් ජලතලයේ මත පාවෙමින් ඉන්න. එහෙම නැත්තම් අපිට පෙනෙමින් මේ ඉවුර අයිනට හේතු වෙලා ඉන්න. ගාමිණී කළු ගල එහෙම වෙනවද? නෑ ස්වාමීනි. කළු ගල කවදාවත් උඩ එන්නේ නෑ. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ගාමිණී යම් කෙනෙක් මේ ලෝකේ ජීවත් වෙන කාලේ දස අකුසල් වලින් යුක්තව නම් ජීවිතේ ගත කළේ මරණින් මත්තේ ඔවුන් සුගතිගාමී වෙන්නේ නැහැ ගාමිණී. ඔවුන් සුගතිගාමී කරන්න කාටවත් පුළුවන් වෙන්නෙත් නැහැ ගාමිණී කියලා. මේ කාරණාව භාග්‍යතුන් වහන්සේ තව පැහැදිලි කළා. පින්නතුනි අපිට මේකෙන් මනාව පැහැදිලි වෙන කරුණක් නම්
භාග්‍යතුන් වහන්සේ අපූර්වට දේශනා කළේ ජීවත් වෙන කාලේ දස අකුසල් කර කර නම් යමෙක් ජීවත් වුණේ මරණින් මත්තේ කොහොමත් ඔහු සුගතිගාමී වෙන්නේ නැහැ. ඔහු සුගතිගාමී කරන්න කෙනෙකුත් නැහැ. ඒතර දැන් දස අකුසල් කියන්නේ මොනවද කියන කාරණාව අපේ පින්නතුන්ට අමුතුවෙන් විස්තර කරන්න උවමනක් නැහැ. මං හිතනවා හැමෝම දස අකුසල් දන්නවා කියලා. කයෙන් කරන වැරදි 3ක් තියෙනවා. ප්‍රාණඝාතය කිරීම, අදත්තාදානය, කාම මිත්‍යාචාරය කියලා. වචනයෙන් කරන වැරදි 4ක් තියෙනවා. බොරු කියනවා, කේලම් කියනවා, පරුෂ වචන කියනවා, හිස් වචන කියනවා. හිතින් කරන වැරදි 3ක් තියෙනවා. අවිද්‍යාවයි, ව්‍යාපාදයයි, මිත්‍යා දෘෂ්ටියයි කියලා. ඒතර මේ දේවල් අපි ළඟ තියෙනවද කියලා කල්පනා කළොත්, මේ දේවල් වලින් අපිත් යුක්තද කියලා කල්පනා කළොත්, ඒ කියන්නේ දස අකුසලයෙන් යුක්තයි කියන එකයි. තව විදිහකින් කියන්නේ ඊටාම ප්‍රමාදී පුද්ගලයෙක් කියන එකයි. එහෙනම් ඔබ ඔබෙනුත් අහලා බලන්න ඕනේ. මං කායික වැරදි කරනවද? මං වාචසික වැරදි කරනවද? මං මානසික වැරදි කරනවද? එහෙම කරනවා නම් පිළිතුර ඔබට ලැබෙන්නේ ඔව් නම් පින්නතුනේ ඔබත් දැනගන්න ඕනේ මරණින් මත්තේ දුගතියට යන්න නියමිත පුද්ගලයෙක්. අතීතයේ කරපු බොහෝ වැරදි අපි ළඟ තියෙනවා. මේ දස අකුසලයේම අතීතයේත් අපි කළා. ඊට පෙර ආත්ම කෝටි ප්‍රකෝටි ගාණක් තිස්සේ අපි මේ වරද කළා. නමුත් ඒ කරපු සියලුම වැරදි වලට දඬුවම් විඳලා ඉවර කරලා නැහැ තාම. සමහර කර්ම විපාක දුන්නා. සමහර කර්ම තාම විපාක දෙන්න ඉතුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ පොඩි ප්‍රමාණයක් නෙමේ, කඳු ගණන් ඉතුරු වෙලා තියෙනවා. කඳු වගේ ඒ අකුසල. ඒ අකුසලයක් කොයි මොහොතක හරි අනිවාර්යෙන් විපාක දෙනවා. ආන් ඒක නිසා පෙර කරන ලද අකුසල් මේ තරම් අපි කෙරෙහි තියෙනකොට තවත් අලුතෙන් අමුතුවෙන් කර්ම රැස් කරනවා කියන එක මොනතරම් අඥානකමක්ද? අතීතයේ කරපු වැරදි වලට මේ වෙනකොට අපට දඬුවම් නියම වෙලයි තියෙන්නේ. තව විදිහකට සඳහන් කළොත් අපි හැමෝම වරෙන්තු වෙච්ච වැරදිකාරයෝ. ඒ නිසා තව වැරදි කරනවා කියලා කියන්නේ නිදහසක් ඇත්තෙම නැහැ කියන එකනේ. ගැලවිල්ලක් බේරිල්ලක් නැහැ කියන එකනේ. ඒ නිසා අපිත් කල්පනා කරලා බලන්න ඕනේ මේ වෙනකොට මං අතිනුත් මේ වාගේ වැරදි වෙනවද? කොයිතරම් කාලයක් තිස්සේ ඒ වැරදි මං අතින් සිද්ධ වෙනවද? ඒ විදිහට ආවර්ජනය කරලා දස අකුසලයෙන් මමත් ඈත් විය යුතුයි කියන චේතනාවට එළඹෙන්න ඕනේ. එහෙමනම් පින්නතුනි, අපේ බුදුරජාණන් වහන්සේ ගාමිනීට සඳහන් කරනවා, ගාමිනී හත්මුතු පරම්පරාවක් සතුටු කරව මේ ලෝකෙ ඉපදිච්ච අය සත්පුරුෂයන්ගේ ආශ්‍රයෙන් ලැබුවොත් මරණින් මත්තේ නිරේ. පින්නතුනි, අපේ බුදුරජාණන් වහන්සේ මේ කර්මය පිළිබඳව කරුණු දේශනා කරනකොට මනාව පැහැදිලි කොට වදාලා එක කර්මයක් කොයිතරම් කාලයක් මේ සංසාරේ අපිට දුක් ගෙනල්ලා දෙනවද? ඒ වැරදි වැඩේ කරලා තියෙන්නේ එක ජීවිතයක එකපාරයි. අපි එහෙම කියමු. එක ජීවිතයක එකපාරක් ඒ වැරදි වැඩේ කරපු පුද්ගලයා ඒ වරද වෙනුවෙන් අනාගත ජීවිත කෝටි ප්‍රකෝටි ගානක දුක් විඳින්න ඕනේ. එතකොට තමයි තේරෙන්නේ ඇයි මම මෙහෙම වරදක් කළේ කියලා. නමුත් එදාට කල්පනා කළාට වැඩක් තියෙනවද?
එදාට කල්පනා කරලා වැඩක් නැහැ. ඊට කලින් තමයි කල්පනා කරන්න ඕනේ. වරද කරන්න කලින්. වීරිය තියෙන්න ඕනේ වරදින් ඈත් වෙන්න. වීරිය තියෙන්න ඕනේ වරදින් මිදෙන්න. ඒ වීරිය නැති පුද්ගලයෙකුට අකුසලයෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ. චුල්ල කම්ම විභංග සූත්‍ර දේශනාවෙන් අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ කර්මය කියන ධර්මතාවයේ ස්වකීයයි. ස්වකීයයි කියලා කියන්නේ තමන්ගෙමයි. වෙන කාගේවත් නෙමෙයි ඒක. එතකොට මේ කර්මය පමණක් මේ ලෝකෙ මට ස්වකීයයි. මේ ලෝකෙ මගේ කියාගත්ත දේවල් කොච්චර තියෙනවද? මගේ කියාගන්න අය කොච්චර ඉන්නවද? මගේ මව, මගේ පියා, මගේ දේපොළ, මගේ රංග්‍රෙදී මුතුමැණි, මගේ මිල මුදල්, මගේ යාන වාහන, මගේ ඉඩකඩම්, මේ වගේ මගේ කියාගත්ත දේවල් කොච්චර තියෙනවද? ඇත්තට මේවා මගේද? ඒවා මගේ නම් හැමතැනම මං වෙනුවෙන් ඉන්න ඕනේ. පින්නතුනි, මගේ කියාගත්ත සියලුම දේවල් මම යම් දවසක මේ ලෝකේ අත්හැරලා දානවා. මට අත්හරින්න සිද්ධ වෙනවා. මම අත්හැරියේ නැතත් මට මේ ලෝකෙන් යන්න වෙනවා. මේ ලෝකෙන් මම යනවා කියලා කියන්නේ ඒ සියල්ල අත්හැරලම තමයි මට යන්න වෙන්නේ. එතකොට මේ මගේ කියපු දේවල් නිසා හිතලා බලන්න මෙතෙක් කල් මගේ ජීවිතයට යහපතක්ද අයහපතක්ද වුනේ කියලා. 99% මගේ දේවල් නිසා වෙලා තියෙන අයහපතක්මයි. අන්න ඒක නිසා මේ තියෙන උපාදානය ක්‍රමක්‍රමයෙන් බැහැර කරන්න උත්සාහ කරන්න ඕනේ. මොකද මගේ කියපු දේවල් ඔක්කොම මෙහෙ දාලා මම මෙහෙන් පිට වෙලා යන්න වෙනවා. මගේ කියපු කවුරුවත් මාත් එක්ක එන්නේ නැති වුණාට මේ ලෝකෙන් යනකොට මගෙත් එක්ක එන්න ලෑස්ති වෙලා ඉන්නේ කවුද? කර්මය. කර්මය ස්වකීයයි කියලා කිව්වේ ඒකයි. මේ ලෝකේ මගේ කියලා කියනවා නම් කියන්න තියෙන හොඳම දේ තමයි මාරස් කරගන්න කර්මය. අන් සියල්ල අත්හැරලා මම මෙලොවින් යනකොට මේ කර්මය කියන ධර්මතාවයේ මගෙත් එක්කම යන්න වෙනවා. එතන කුසල් අකුසල් දෙකම තියෙනවා. කුසලයේ බලවත් නම් මට සැපවත් තැනක උපදින්න පුළුවන්. මේ කුසලයේ දුර්වලයි නම් බලවත් තැනට යන්න පුළුවන් වෙන්නේ නැහැ. කෙසේ වෙතත් මගෙත් එක්ක යන්න ඉන්නේ මා විසින් කළ හොඳ නොහොඳ විතරයි. මා විසින් කළ කර්මයම පමණයි. එතකොට ඒක අකුසල කර්ම නම් වැරදි කර්ම නම් මේ එක කර්මයක් වෙනුවෙන් ආත්ම කෝටි ගානක් එකක් වෙනුවෙන් දුක් විඳින්න වෙනවා. නිරය ලෝකවල ඉපදෙන්න සිද්ධ වෙනවා, പ്രേත ලෝකවල උපදින්න සිද්ධ වෙනවා. අන්න එහෙම කල්පනා කරලා බලන්න. අපේ ජීවිතවල කොයිතරම් කර්ම රැස් කරලා ඇද්ද? ඒ ගැන නිතර හිතන්න. මේ ජීවිතෙන් පුළුවන් තරම් කර්ම රැස් කරන එක අවම කරගන්න. මොකද මේ කර්මය මේ සංසාරේ මට බොහෝ දුකට පාත්‍ර වෙන්න හේතුවක් අකුසල කර්මය. අන්න ඒක නිසා අකුසල කර්ම වලින් මිදිලා කටයුතු කරන එක විශේෂයි. අපේ භාග්‍යතුන් වහන්සේ ඊළඟට සඳහන් කළා මේ මව්පියෝ කියලා කියන්නේ කල්යාණ මිත්‍රයෝ. මව්පියෝ කියලා කියන්නේ මේ ලෝකේ බොහොම වටින, මේ ලෝකේ ඊටාම ශ්‍රේෂ්ඨ තැනක් තියෙන පිරිසක්. අන් ඒක නිසා
මව්පියන්ගේ ප්‍රධාන වගකීම අපි නිසා මෙලොවට ආපු දරුවන්ට යහමඟ කියලා දෙන එක. භාග්‍යවතුන් වහන්සේගේ යුතුයකමට අනුව කටයුතු කරන එක. එහෙමනම් තමන්ගේ දරුවා පවෙන් වළක්වලා කල්යාණ මිත්‍ර ඇසුරට යොමු කරලා තුන්වෙනුව සඳහන් කළා හොඳට උගන්වන්න කියලා. මම සත්පුරුෂ මවෙක් පියෙක් යා යුතු ගමනේ. මොකද දැන් පවෙන් වළක්වලායි තියෙන්නේ. දැන් පවට බය කරලා බය ඇති කරලායි තියෙන්නේ. ඒක නිසා අකුසල් කරන්නේ නැතුව කුසල් මත පිහිටලාම වැඩ කරනවා. දැන් හොඳට උගන්වන්න ඕනේ. මනාව ඉගෙන ගන්නවා. අධ්‍යාපනයෙන් ඊටම පොහොසත් වෙනවා. රැකී රක්ෂාදියට මුල පුරනවා. ධර්මය අහලා තියෙනවා නම් මනාව ධර්මයේ දන්නවා නම් ආන්ගේ පුද්ගලයා හැම මොහොතකම තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයේ සුවපත් කර ගැනීම උදෙසාම වෙහෙසෙනවා. එහෙම නැති වුණාම රැකී රක්ෂා ආදියට පවා ගිහිල්ලා කර්මයේ කර්මඵලය දන්නේ නැති නිසා එහි ආදීනව නොදන්න නිසා වංචනික කොච්චර දේවල් කරනවද? නමුත් හුඟා ඉහළට ඉගෙන ගත්ත අය බුද්ධ වචනයට ගරු කරලා නැහැ. බුද්ධ වචනේ මත පිහිටලා නැහැ. ඒ නිසා කර්මයේ විපාකයේ ගැන කියලා දීලත් නැහැ. කර්මයේ ගැන බය ඇති වෙලත් නැහැ. නමුත් මරණින් මත්තේ ආත්ම කෝටි ප්‍රකෝටි ගානක් මේ කර්මය අපිට සංසාරේ විපාක දෙනවා. උසස් තැන්වල ඉපදිලා උසස් විදිහට ඉගෙන කියාගෙන වංචනික ලෙස රැකී ආරක්ෂා කරලා ඔවුන් කර්ම රැස් කරේ කර්මී ආදීනව මුලින් කියලා නැති නිසා. ඒ නිසා මේ මව්පියෝ සත්පුරුෂ වෙනවා කියලා කියහම කොයිතරම් ප්‍රමාණයක්ද කියලා සීමාවක් නැහැ. තමන්ගේ දරුවෝ එක දිගටම සතර අපායෙන් මුදවා ගන්න වෙහෙසෙන්න ඕනේ. යම් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මේ ලෝකෙට බිහි කරපු දරුවෝ නිසා සමාජයේ ඉන්න අයට තියෙන කරදරයක් නෑ. ඒ පත් වෙන්නේ ඊටම අපහසුතාවයකට නම් එවන් දරුවෝ බිහි කරපු මව්පියෝ ඒ දරුවන්ට කර්මයේ කර්මඵලයේ කියලා දීලා නැහැ. මූලික යුතුයකම සම්පූර්ණ කරලා නැහැ. ඒක නිසා මරණින් මත්තේ නිරේගාමී වෙන ජීවිතය හැම මොහොතකම හැම අවස්ථාවකම කෙනෙක් දුගතියෙන් සුගතිය පැත්තට හරව ගන්නමයි අපි කටයුතු කළ යුත්තේ. රටට ජාතියට සමාජයට කරදරයක් වෙන දරුවෝ යම් කෙනෙක් බිහි කළා නම් ආන්ගේ මවට කියන්නේ හැතිරි කියලා. ඒ තාත්තට කියන්නේ හතුරා කියලා. අපි නිසා මේ ලෝකයට ආපු මේ දරුවෝ දැන් මේ මුළු සමස්ත සමාජයටම කරදරයක් වෙලා. මිනිස්සු කොයි තරම් බනිනවද? මොන තරම් චෝදනාවට ලක් වෙනවද? පින්නතුනි, මුල්ම අවස්ථාවේ තමන්ගේ යුතුයකම හරියටම කළා නම් එහෙම වෙන්නේ නැහැ. ඒක නිසා භාග්‍යතුන් වහන්සේ මව්පියන්ට දේශනා කළා හරි විශේෂ නමක් මහා බ්‍රහ්ම කියලා. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම ගුහ විහරණයක් සතර බ්‍රහ්ම ගුණයක් මේ මහ බඹු ළඟ තියෙනවා. තමන්ගේ දරුවා පිළිබඳව මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන ගුණයන්ගෙන් මව්පියොත් පොහොසත් නිසා
මේ දරුවන්ට යහමඟ කියලා දෙනවා. ඒක තමයි මෛත්‍රිය. අපායෙන් මුදවනවා. මේ කාලේ අපාය යනවා, අපායෙන් මිදවිය යුතුයි කියන වචන කරුණු කීවට ඒවා තවත් එක සාමාන්‍ය කරුණක් විතරක් බවට පත් වෙලා. ඒ අපාය කොයිතරම් දුක් සහිතද? ඒ අපාය කොයිතරම් භයානකද? ඒ අපායට වැටුණොත් කී කාලයක් නම් දුක් විඳින්න සිද්ධ වෙනවද? මේ වාගේ කරුණු කොයිතරම් තේනවද අධ්‍යයනය කරගන්න. එතකොට තමයි තේරෙන්නේ කවර කවමදාකවත් එවන් අපායක නම් ගිහිල්ලා බෑ කියලා. එන හත්මුතු පරම්පරාවක් සතුටු කරව ඉපදිච්ච දරුවන්ට යහමඟ පෙන්වුවේ නැත්තම් ඔවුන් රටයි ජාතියයි ආගමයි තුනම වෙනස් කරනවා. පව් කර ජීවත් වෙලා මැරිලා නිරේට යනවා. ගාමිණීගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා, ගාමිණී තෙල් කලයක් වතුරේ යටට අරගෙන ගිහිල්ලා බින්දත් ඒ තෙල් යට යනවද ගාමිණී? ගාමිණී කියනවා, නෑ ස්වාමීනි, ඒ තෙල් යට යන්නේ නෑ. ඒ තෙල් කොහොම හරි එන්නේ උඩට. තෙල් තිබිච්ච භාජනයේ කටු ටික යටට යනවා, තෙල් ටික උඩට එනවා. කෙනෙක් ස්තෝත්‍ර කියනවා, අනේ තල තෙල්, අනේ ගිතෙල් යටට යන්න යටට යන්න යටට යන්න කියලා. නමුත් පින්නතුනි, මේ තෙල් යට යවන්න පුළුවන්ද? මේ තෙල් යට යවන්න පුළුවන් කමක් නැහැ. තෙල් වල ස්වභාවය උඩට එන එක. මේ ලෝකේ ජීවත් වෙන කාලේ බොහෝ කුසල් රැස් කරගත්ත පුද්ගලයා මරණින් මත්තේ සුගතියේ උපදිනවා. ඒක නවත්තන්න මේ ලෝකේ කාටද පුළුවන්? ඔහු සුගතියේ උපදින එක නවත්තන්න මේ ලෝකේ කිසි කෙනෙකුට පුළුවන් කමක් නැහැ. මොකද තමන් රැස් කරගත්ත කර්මයේ තමන් සතුයි. ඒක කාටවත් හොරා ගන්න පුළුවන් කමක් නැහැ. පැහැර ගන්න, මංකොල්ල කන්න පුළුවන් කමක් නැහැ. කර්මයේ සොකීයයි. යන්නේ කොතනද? කර්මයේ තනයි. ආගේක නිසා භාග්‍යතුන් වහන්සේ ගාමිණීට පැහැදිලි කළා, දස අකුසලයෙන් යුක්ත නම් යමෙක් ජීවිත කාලයම හැසිරුණේ දස අකුසල් එක්කනම් මරණින් මත්තේ ඔහු දුගතිගාමී වෙන එක නවත්තන්න කවුද ඉන්නේ? මරණින් මත්තේ සුගතියක උපදින්න ඕන නම් තමන්ගේ දරුවෝ සතර අපායෙන් මිදලා සුගතියෙන් සුගතියට ගිහිල්ලා දියුණුවෙන් දියුණුවටපත් වෙනවා දකින්න කැමති නම් පුංචි කාලේ අපේ යුතුයකම සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. මොකක්ද යුතුයකම? ඒක තමයි මුලින් සඳහන් කළේ, පවෙන් වළක්වන්න ඕනේ. කල්යාණ මිත්‍ර ඇසුර ලබා දෙන්න ඕනේ. මේ කරුණ ලැබුණ නැත්තම්, පවෙන් වැළැක්ුවේ නැත්තම්, දස අකුසලයෙන් වැළැක්ුවේ නැත්තම් ඒ ඇති දීර්ඝ කාලයක් සංසාරේ නිමක් නැති මහ දුක් අන්දරාවන්ට මුහුණ පානවා. එහෙමනම් දස අකුසලයෙන් යම් කෙනෙක් වැළකීලා නම් ජීවත් වෙන්නේ, පාපයට බයෙන් නම් ජීවත් වෙන්නේ, රැකගත් මනා සීලයකුත් උන් ළඟ තියෙනවා නම් මරණයත් එක්කම උපදින්නේ සුගතියේ. දස අකුසලයෙන් වළකිනවා කියලා කියන්නේ සීලයෙන් පොහොසත් කියන එකනේ. මරණවත් එක්කම උපදින්නේ දෙව්ලොව. සිල් කියලා කියහම සිල් ප්‍රමාණයෙන් විවිධයි. පංචශීලයේ, අෂ්ටාංග උපෝසතේ, නවාංග උපෝසතේ, දසාංග උපෝසතේ, මේ වගේ උපෝසත සිල් ගණනාවක් පැහැදිලි කරලා තියෙනවා. ඒ අතර අපේ නිත්‍ය වූ සීලයට කියන්නේ පන්සිල් කියලා. පින්නතුනි, ඒක හැම කෙනෙක් ළඟම තිබිය යුතු සීලේනේ පන්සිල්. දැන් අනික් නොයෙක් සිල්, උපෝසත සිල් අද සමාදන් වෙලා අපි හෙට උදේට පවාරණය කරනවා. ඒකත් ක්ලේශයක්. නමුත් අපි හෙට උදේට පවාරණය කරනවා.
ඒ වුණාට කවුරුවත් කවදාවත් අහලා තියෙනවද පන්සිල් පවාරණය කළා කියලා? පන්සිල් පවාරණය කරනවා කියලා. අටසිල් දසසිල් සමාදන් වෙච්ච කෙනෙක් ඒ සිල් පවාරණය කළත් නැවත පන්සිල් ගන්නවා. පන්සිල් කියලා කියන්නේ පවාරණය කරන සීලයක් නෙමේ, එක දිගට පිහිටලා හිටිය යුතු සීලයක්. නමුත් කල්පනා කරලා බැලුවොත් පන්සිල් පවාරණය නොවිච්ච කී දෙනයිද අපි අතර ඉන්නේ කියලා. ආන් එහෙම යටත් පිරිසෙන් එවන් වූ සීලයක්වත් නැත්තම්, ඒ කියන්නේ යටත් පිරිසෙන් පංච සීලයවත් නැත්තම් කෙනෙකුට පුළුවන්කමක් නැහැ මරණින් මත්තේ සුගතිගාමී වෙන්න. බොහෝ වෙලාවට ඉඩකඩ තියෙන්නේ දුගතියට. ආන් ඒ නිසා පින්නතුනි, අකුසල කර්මපතයන්ගෙන් මිදිලා කුසල කර්මයන් මත පිහිටලා යම් කෙනෙක් මේ ලෝකේ කටයුතු කරයිද කළාද, දානයත් සම්පූර්ණ කරගන්නවද, සම්පූර්ණ කරගත්තද, මරණ මංචකයට එළඹුණාට පස්සේ ඔහු බොහොම සතුටින් මරු වැළඳ ගන්න කෙනෙක් බවට පත් වෙනවා. මොකද තමන් ජීවත් වෙච්ච කාලේ බොහොම නිවැරදි කියලා දන්න නිසා සතුටින්මයි මරණයට යන්නේ. මීට වඩා හොඳ තැනක් අනිවාර්යෙන්ම හම්බ වෙන බව දන්නවා. මීට වඩා හොඳ තැනක් නම් හම්බ වෙන්නේ මැරෙන්න මොකටද පින්නතුනි බය වෙන්නේ? නමුත් මරණින් මස්තේ මට ලැබෙන්නේ මීට වඩා හොඳ තැනක් කියන කාරණාව තහවුරු කරගන්න තමයි තමන් සමග ආවර්ජනය කළ යුත්තේ. මේ වෙනකොට රැස් කරගත්ත කුසල් කොපමණද කියන කාරණාව. කුසල් අකුසල් දෙකම ගැන හිතන්න. වැඩියෙන් කෙරිලා ඇත්තේ අකුසල්. ඒ අකුසලේ යටපත් කරන්න, ඒ අකුසලේ විනාශ කරන්න, එහෙම නැත්නම් අකුසලේ ඈත් කරලා දාන්න අපි කුසල් මත පිහිටන්න ඕනේ. කරුණ කාරණා ගාමිනීට මනාව පැහැදිලි කරලා දුන්නා. දස අකුසලයෙන් යුක්ත නම් යම් කෙනෙක් ඔහු මරණින් මත්තේ නිරේට යන්නේ. දස අකුසලයෙන් වැළකීලා නම් යම් කෙනෙක් ඒ සුගතිගාමී වෙන කෙනෙක්. අසිබන්ධක ගාමිනීට හරි සතුටුයි. ගාමිනී බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. ගාමිනී බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කළා. ගාමිනී බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මා කෙරෙහි අනුකම්පා කරනසේක්වා. ස්වාමීනි අද පටන්, දැන් පටන්, මෙතෙන් පටන් මම භාග්‍යතුන් වහන්සේ සරණ ගියපු, ධර්ම රත්නයේ සරණ ගියපු, ආර්ය මහා සංඝ රත්නයේ සරණ ගිය ශ්‍රේෂ්ඨ උපාසකයෙක් හැටියට පිළිගන්නාසේක්වා කියලා බුදුරජාණන් වහන්සේට ආයාචනා කරමින් භාග්‍යතුන් වහන්සේගේ ළඟ ගාමිනී බෞද්ධයෙක් බවට පත්වෙමින් තමන්ගේ ගැටලුවද निराකරණය කර ගනිමින් භාග්‍යතුන් වහන්සේ ළඟින් නික්මිලා යන්න ගියා. එතකොට මේ සූත්‍රයේ සාරය හැටියට සඳහන් කරන්න තියෙන්නේ, යම් කෙනෙක් දස අකුසල් වලින් යුක්ත නම් ඔහු මරණින් මත්තේ නිරේට යන කෙනෙක්. තමන් දස අකුසලයන්ගෙන් වළකිනවා වගේම අනික් අය ඒ අකුසලෙන් වළක්වන්නත් ඕනේ. චාරීත්‍ර වාරීත්‍ර කියලා සීලේ අංග දෙකක් තියෙන එකයි. තමන් වළකින්න ඕනේ, අනුන් වළක්වන්න ඕනේ. ඉතින් ඒ වළක්වන්න ගියහම සමහරලාට අපිටත් තාඩන පීඩන වලට ලක් වෙන්න සිද්ධ වෙනවා. නමුත් වරක් දෙවරක් හරි කියලා දීලා යහමගට ගන්න පුළුවන්ද කියලා උත්සාහයක් දරන එක ශ්‍රේෂ්ඨ සත්පුරුෂයෙකුගේ තවත් ලක්ෂණයක්. මේ උතුම් දහමට අනුව මේ දීර්ඝතර වූ සංසාරේ අති භයානක දුක්ඛ කන්දයන්ගෙන් මිදිලා අමා මහ නිවනින් සැනසීම දක්වා මේ කුසල කර්මයන් තමන්ගේ ජීවිතයට එකතු කරගෙන කුසල් මත පිහිටලා කටයුතු කරන්නත්,
ඒ සඳහා රත්නත්‍රයේ අනන්ත ආශිර්වාදය ලබන්නත් මේ කුසල ධර්මයන් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.